ධනාත්මකව හිතනකොට මිරකල් එකක් වගේ තමයි අපේ වටපිටාව. සමහර දේවල් ඉබේම ලැබෙන්නත් පුළුවන්. ඒ තරම් ධනාත්මකව හිතන අයට ඒක ප්‍රතිඵලයක් විදිහටත් ලැබිලා ඇති මං හිතන විදිහට. ඒ වගේම තමයි සර් මේ දැන් මෙහෙමනේ ඇත්තටම දැන් අපි කොච්චර මොන දේ කරත් මිනිස්සු ඒ දේ විවේචනය කරන්න බලාගෙන ඉන්නේ. ඉතින් මේ විවේචන මැද්දේ ඔබතුමා කොහොමද හිතන්නේ මේකට විවේචනයක් නැති වෙයි? එතකොට මේක සාර්ථක වෙයි කියලා කොහොමද හිතන්නේ? දිනිතව ඇත්තටම මේකට සමාජය විසින් ගොඩාක් විවේචන එන්න පුළුවන්. මේ be positive කියන සංකල්පය ධනාත්මක වෙනවා කියන සංකල්පය එකපාරක් වීඩියෝ එකක් බැලුවා කියලා එකපාරක් පෝස්ට් එකක් දැක්කා කියලා එහෙම කවදාවත් ලැබෙන්නේ නැහැ. ධනාත්මකයි කියන මයින්ඩ් පවර් එකක් හරි මයින්ඩ් එකට ධනාත්මක චින්තනයක් ලැබෙන්න නම් ඔයා හැම වෙලේම ඒ ධනාත්මක චින්තනය ඇතුලේ ඉන්න ඕනේ. තමන් පොසිටිව් වයිබ් එකේ ඉන්න ඕනේ. තමන්ගේ ඔළුව පොසිටිව්ව හැදෙන්න ඕනේ. ඒ පොසිටිව් වයිබ් එක දෙන්න තමයි අපි මේක උත්සාහ කරන්නේ. ඒක තමන්ට සෙල්ෆ් එක්ස්පීරියන්ස් එකක් විදිහට අරගෙන තමන්ගේ මයින්ඩ් එක ඇතුළෙන්ම පොසිටිව් වයිබ් එකක් ඩෙවලොප් කරගන්නවා. ඒ පොසිටිව් වයිබ් එක ගන්න නම් අනිවාර්යෙන් සෙල්ෆ් එක්ස්පීරියන්ස් එකක් ගන්න. එක්ස්පීරියන්ස් එකක් අරගෙන බැලුවොත් තමයි ඒක ඇත්තද බොරුද කියලා කියන්න පුළුවන්. ඔයාලට ඕනම විවේචනයක් මේකට දෙන්න පුළුවන්. අනිවාර්ය විවේචන රාශියක් එයි. ඒ මොන විවේචන ආවත් මේ be positive කියන සංකල්පය ඒ වගේම ධනාත්මකයි කියන සංකල්පය ඔයාගේ මයින්ඩ් එක ඇතුළට දාලා ඔයාගේ ප්‍රශ්නයක් එන වෙලාවට ඔයාට උදේ නැගිටින වෙලාවට රාට නිදා ගන්න වෙලාවට හැම වෙලේම හිතෙනවා නම් ඔයාට අනිවාර්යෙන් ඒ පොසිටිව් කියන සංකල්පය ඇති වෙනවා. ඒ සංකල්පයත් එක්ක ඔයාගේ මයින්ඩ් පවර් එක ඩෙවලොප් වෙනවා. ඒක තමයි ලෝකේ ඉන්න දාර්ශනිකයෝ වගේම මනෝවිද්‍යාඥයෝ කියලා තියෙන ඇත්ත කතාවක් තමයි අපි මේ ඉදිරියට සමාජගත කරන්න යන්නේ. එතකොට විවේචන රාශියක් එන්න පුළුවන්. කොහොමද මම පොසිටිව් වයිබ් එකේ ඉන්නේ? ඒ මොන විවේචන ආවත් ඒක විවේචන ඔයාලා දෙන්න ඕනේ. තමන් මේක එක්ස්පීරියන්ස් එකක් අරගෙන. මොන විවේචන ආවත් I am always be positive. අනික ඉතින් විවේචන ආවට කමන්නේ ඉතින් කොහොමද? ඔබතුමා කිව්වා වගේම be positive නේ. හරි. ඊළඟ ප්‍රශ්න විදිහට මම අහන්න කැමතියි. මම කියනවා ඔබතුමාට මේ සංකල්පය කවුරුත් විශ්වාස කරන එකක් නැහැ කියලා. ඔබතුමා මොකද ඒක හිතන්නේ? මෙහෙමයි දිනිත්. ඇත්තටම ලංකාව ගත්තොත් එහෙම මේ වගේ අලුත් දෙයක් කරද්දී පොසිටිව් දෙයක් කරද්දී ලංකාවේ මේ තියෙන සමාජයත් එක්ක එකපාර කවුරුත් පිළිගන්නේ නැහැ. ඒක මුලාවක් විදිහට තමයි දකින්නේ. නමුත් මේ මයින්ඩ් පවර් එක ඩෙවලොප් වෙනවා කියන එක පොසිටිව් වයිබ් එකක් හිතනවා කියන එකට යම් කාලයක් යනවා. පොඩි කාලයක් නෙමෙයි තමන් හිතන්න තමයි ඒ වයිබ් එක ඩෙවලොප් වෙන්නේ. මම හිතන විදිහට මේක යම් කාලයක් ඇතුළත මිනිස්සු වැළඳගයි. මං කල්පනා කරන විදිහට අපි හොඳ හිතකින් අපි හරි දෙයක් නම් මිනිස්සුන්ට කරන්නේ කාලය ප්‍රශ්නයක් නෑ. ඒ කාලයත් එක්ක ක්‍රමයෙන් ධනාත්මක වෙයි. ඒ ධනාත්මකව ඇත්තටම මේ සෙල්ෆ් එක්ස්පීරියන්ස් එක අරගෙන මේක කරන කෙනාට ඒක දැනේ. ඒ කොටස විතරක් මේක පිළිගත්තොත් ඇත්තටම ඒක හරහා මේ මුළු ලංකාවම මුළු ලෝකෙම පොසිටිව් වයිබ් එකක ඉන්න පුළුවන්. ඒක තමයි මගේ ප්‍රාර්ථනාව වෙන්නේ. මේ සංකල්පය ඇතුලේ පොසිටිව් කියන සංකල්පය ඇතුලේ සියල්ල ධනාත්මකව තියලා ඒ ජීවිතය සාර්ථක කරගන්න තමයි අපි මේ විදිහේ සංකල්පයක් එක්ක අපි ඉදිරි ගමනක් යන්න තීරණය කරන්නේ. ඉතින් විශ්වාස කරයිද නොකරයිද කියන එක තීරණය කරන්නේ කාලයත් එක්ක මට ලැබිච්ච එක්ස්පීරියන්ස් එක. ඒ කියන්නේ මට හිතුණ be positive සංකල්පයත් එක්ක මට ලැබුණු එක්ස්පීරියන්ස් එක කවදා හරි මිරකල් එකක් විදිහට ඔයාගේ මයින්ඩ් පවර් එකෙන් ඔයාට ලැබිච්ච දවසට අපිව විශ්වාස කරන කෙනෙක්ට ලැබිච්ච දවසක අනිවාර්යෙන් ඒක විශ්වාස කරයි. ඒ අවස්ථාවේදී මේ ධනාත්මකයි කියලා හිතලා එයාට ආන්සර් එකක් ලැබිච්ච දවසක ඒක විශ්වාස කරයි. ඒකට යම් කාලයක් ගන්න. ඒ අතරදී විවේචනය. නමුත් always positive වෙන්න ඕනේ.